කිලෝමීටර් 325ක දිගින් යුතු මහනුවර යාපනයේ A9 මාර්ගයේ පිහිටි අලිමංකඩ උතුරට විවර වන රන් දොරටුවයි. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන උතුරු වසන්තයේ මංගල පියවර වන්නේද අලිමංකඩ බුදා ගනිමින් A9 මාර්ගය අත්පත් කර ගැනීමයි. වන්නි ක්‍රියාන්විතයේ සහ යාපනයේ අර්ධද්වීපයේ රණවිරුවන් සිය දිවි දෙවැනි කොට තබා දිනාගත්තා වූ A9 මාර්ගය ඔස්සේ දෙපසකින් පැමිණි හමුදා සේනාංක එකිනෙකා හමු වී සිය ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීම සඳහා අද පෙරවරුවේ මෙසේ බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන බලා සිටියා. අලිමංකඩ යුද හමුදා කඳවුර පැවති ස්ථානයේම මෙම නිල උත්සවය සංවිධානය කර තිබුණා. ඒ ආරම්භ වූයේ යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ, වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් 53 සේනාංකාධිපති බ්‍රිගේඩියර් කමල් ගුණරත්න, 55 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා, 58 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යන මහතුරුන් ප්‍රමුඛ බල සේනාධිපතිවරු හා ඒකක අනදෙන නිලධාරීන් මෙම අභිමානවත් අවස්ථාවට එක් වුණා. 1958 වසරේදී හමුදා අනුකණ්ඩයක් ලෙස ආරම්භ වූ අලිමංකඩ කඳවුර 1983 වසරේදී ස්ථිර හමුදා කඳවුරු සංකීර්ණයක් බවට පත් වුණා. ඊට ත්‍රස්තවාදීන්ගේ පළමු ද්‍රවන්ත ප්‍රහාරය එල්ල වූයේ 1991 වසරේ ජූලි 10 වෙනිදායි. 2000 වසරේදී හමුදාව අලිමංකඩින් නිවත් වීමෙන් පසු මෙම ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කරගත්තේ ඊයේ දිනේ. ඊට පෙර හා පසු එනම් මේ මාර්ගයේ විවිධ කොටස් හමුදාවට අහිමි වූයේ උත්තර හා දකුණ අතර සෑම අතකින්ම පැවති සබඳතා පවත්වාගෙන යාමේ මං අවුරාලමින්. ත්‍රස්තවාදීන්ට කප්පම් ලබා ගැනීමේ උල්පත වූයේද එනම් මේ මාර්ගයයි. එහෙත් ඒ දැන් සියල්ල අවසන්. බ්ලේඩ් කොටි ත්‍රස්තවාදයේ පරදාලමින් දෙපසකින් පැමිණි හමුදා සේනාංකවල සතුට හා අභිමානය දෝරගලා ගියේ මේ අයුරින්. මුහමාලේ කිලාලි ආරක්ෂක වලලු බිඳ දමමින් අලිමංකඩ දක්වා සිදු කළ ක්‍රියාන්විතයේදී 53 හා 55 සේනාංකවලට අයත් පළමු විජේබා, පස්වන ගැමුණු, පළමු ගජබා, පස්වන විජේබා, හයවන ගජබා, හයවන පාබල, හත්වන හා අටවන විජේබා යන පාබල රෙජිමේන්තු දෙවන්ත කාර්යභාරයක් ඉටු කළා. කාලතුවක්කු යාන්ත්‍රික පාබල හා සන්නාහ සන්නද්ධ යන ආධාරක ප්‍රහාරක රෙජිමේන්තු සහ ඉංජිනේරු හා වෛද්‍ය බලකායන්ද දෙවන්ත සහායක් පාබල සෙබළුන් වෙත ලබා දුන්නා. A9 මාර්ගය මුළුමනින්ම හමුදා පාලනයට යටත් කොට ගැනීමට හැකි වූයේ මේ සෑම ඒකකවලම කැපවීම, චිත්ත ධෛර්යය හා හමුදාපතිවරයාගේ සිට ඛණ්ඩබාල නිලධාරීන් දක්වාම ගලා ආ නිවැරදි අනදීම මතයි. ජාතික රූපවාහිනියේ අමල් සමන්ත, අලිමංකඩ සිට